මේ බෝඩ් එකේ හැටියට මේක කතෝලික දේවස්ථානයේ ප්‍රථමයෙන් පෘතුගීසින් විසින් ඉදි කර ඇත. අනතුරු 1706 දී ලන්දේසින් එය ග්‍රීක කුරුසයේ හැඩයෙන් යුතුව වෙනස්කම් සහිතව යලි ඉදි කර ප්‍රොතෙස්තාන්ත නිකායට අයත් දේවස්ථානයක් ලෙස භාවිත කළ අතර ඒ සඳහා මෙරටින් සපයාගත් කොරල් හා හුණුගල් වලට අමතරව එරටින් ගෙන්වාගත් ගඩොල්ද භාවිතා කර ඇත. මෙහි බිත්තිවල ඝනකම අඩි 4ත් 5ත් වන අතර එකවර 600 දිනකට පමණ රැස්විය හැකි ලෙස නිර්මාණය කර ඇත. ඉතින් බලමු බිත්ති. මේක නම් දැන් කැඩිලා හැබැයි බිත්තිවල ඝනකම මේ විදිහමයි නේ. හුණුගලුත් තේනවා. අඩි 4ක් 5ක් අතර ඝනකමක් තියෙනවා බිත්තිවල. යන්න වැටිලා. ගඩොල් වගේ හැඩයට පේනවා. ගලුත් තියෙනවා. මම හිතන්නේ ඒ රටේ ගෙනාපුවත් දානවා කිව්වේ ඇත්ත වෙන්නේ නැති. 600ක් ඉන්න පුළුවන් කියන්නේ හරි. it's possible. මේ වගේ ලෝකෝල් එක 600කට ඉන්න පුළුවන්. Something is here. It's not that much clear, but what is it? So rental search reserved ROS 621. No idea what it is, but something seems like something important. මොකක්ද කියලා තේරෙන්නේ නැහැ. හැබැයි මොකක් හරි වැදගත් දෙයක් වෙන්න ඇතිනේ. මේ කොහෙද මේ මට තෝරන්නේ හිතනක් නැහැ. බලමු. චූටි දොරක් තිබ්බා. මම ඒ චූටි දොරෙන් ආවා. මෙතනම හොඳ. අර තියෙන්නේ හරි. කොරල් පර මේ බිත්තියේ තියෙන පේනවද? මේ යන්න දෙනවද නැද්ද දන්නෙත් නැහැ. උනාට මං ආවා. බලමු. මෙන්න දොරේ සයිස් එක. අන්න මං එළියට යනවා. අම්මෝ. So most of these sceneries are worthy coming and see. විල බලන්න වටිනා සමහර දේවල්. මම හිතන්නේ මේකත් ඒ වගේ දේවල් වලින් එකක්. ඉතින් ආවා ඉතලුවා. I think there's much more to see. We go and see. It seems like a ruin of another building, but seems like big. Queen House. Dutch had been constructed this building in Jaffna Fort for the military administrative purpose, and later it had been changed as governor's residence by British under the name Queen House. ලන්දේසි පාලන සභාවේ ඉදිකරන ලද මේ ගොඩනැගිල්ල ඔවුන්ගේ අල්ලන් දෙන නිලධාරී නිවාස ස්ථානයේ ලෙස භාවිත කර ඇත. ඉංග්‍රීසීන්ගේ පාලනයට මෙම බලකොටුව නැතෝ පසු ඒ Queen House ලෙස නම් කළ අතර ඒ ඔවුන්ගේ පරිපාලන මධ්‍යස්ථාන ලෙස පවත්වාගෙන ගොස් ඇත. Yeah, it looks like ෆෝට්. බලන්න බලකොටුව ඇතුලේ තියෙන දේවල්. නම් කැඩිලා මේ පිටි. සයිස් එක. මේකේන විශාල පරිමාණයක් තියෙනවා මේ පිටින් පොඩියට පෙවුනට. බලන්න දේවලු ගොඩාක් තියෙනවා වගේ. හොයාගෙන යන්න දන්නේ නැති නිසා ඉතින් මම දන්නේ. This building is covered with a banyan tree. It's banyan, I think. නුග නේද? banyan කියන්නේ නුග වලට වෙන්න ඕනේ. And it's totally covered by this tree. Looks like a big wall. And a big door as well. Yeah, this also seems to be a big building once the Dutch time. ඔය තියෙන කොටුව වටේටම අර දොරවල් තියෙනවා. ඕන් තියෙනවා දොරවල්. තනින්. අනේ ඔක්කොම බලන්න බෑ. I don't have much time and I have no idea where to go and where to see. මේ බිත්ති දැක්කම නම් හිතා ගන්න පුළුවන් මොන වගේද කියලා. ඉතින් බලකොටුවක් නේ. එහෙම නැතුව එහෙම තිබිලා වැඩකුත් නැහැ. Now this one is my own thought, right? See, this supposed to be this was a Dutch fort actually. Now even the Hindu Tamil culture is here. බලන්න කෝවිලක් තියෙනවා මේක ඇතුලේ.
by the time things are getting changed. Now these walls are crafted with bricks. ගඩොල් වලින් තමයි හදලා තියෙන්නේ. හැබැයි මේ වගේ තියෙනවා corals. It's a hybridity of corals and bricks. See, every wall has corals in it.